dीवानी थोड़ी थोड़ी सी crazy but baby you're the one जैसी है ना कोई दीवानी थोड़ी थोड़ी सी crazy කැන්ඩි කඩවත දෙහිවල වත්තල කිරිබත් කොට Style goes to fashion. Open Gangnam Style. Gangnam Style. Open Gangnam Style. Fashion makes trend. Candy is the trend. ලංකාවේ ෆැෂන් එක කැන්ඩි. අද සූදානමින් ඉන්නේ කලා ලෝකයේ ඔබ ගොඩාක් ආදරය කරන ඔබේ හිත දිනාගත්ත ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමග පුංචි කතා බහක යෙදෙන්න. ඉතින් ඇය කවුද කියලා දැන හඳුනගන්න කලින් මම මුලින්ම අද දවසේ ප්‍රශ්න මතක් කරනවා. අද අපි අහන්නේ අපි වැඩසටහනක් එක්ක අද එකතු වෙන්නේ කවුද කියලා. හැකිතරම් SMS කරන්නත් දැන්ම ඉඳන් SMS කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. SMS කරන්න ඕනේ KDY කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියලා නිවැරදි පිළිතුරු සටහන් කරලා 9922 කියන අපේ SMS අංකයට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔබේ නිර්මාණ ගැන. ඔබට අවස්ථාව තියෙනවා ඔබ ගොඩාක් ආදරය කරන කරුවට ඔබ අතින්ම නිර්මාණය වුණු නිර්මාණයක් පිළිද කරන්න. මේ නිර්මාණ සියල්ලක්ම එවන් වුණු ලිපිනය තමයි ලංකාවේ ෆැෂන් එක කැන්ඩි අංක 43 නුවරපාර කඩවත. කලා ලෝකයේ ඔබේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආදරෙන් පිළිගන්න අපේ වැඩසටහනට. අයිබෝන්. මුලින්ම අපි කතා කරමු මේ දවස්වල මොන වගේ වැඩ කටයුතු වලද නිරත වෙලා ඉන්නේ? විවේකීව ඉන්නවද නැත්නම් කාර්යබහුලයිද? ටිකක් කාර්යබහුලයි. ටෙලිඩ්‍රාමාස් 3ක වැඩ කරනවා. සඳහා නාට්‍යයේත්, හිරු තනි වෙලා නාට්‍යයේත්, ඡායා නාට්‍යයේත් වැඩ කරගෙන යනවා. තවත් වැඩකට ආරාධනා ලැබිලා තියෙනවා. අලුතෙන් පුංචි වෙනසකට වගේ නිවේදන කටයුත්තක් ආරම්භ කරා. නිවේදනම නෙමෙයි මේක මේ අපේ ආහාර පාන කුකරි ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් වෙනසකටත් එක්ක මම මේක පටන් ගත්තා. හරි. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ඔබේ ෆැෂන් ගැන කතා කරන්න ඕනේ. රංගන ජීවිතය ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මම ගාව තියෙන ප්‍රශ්න 10ක්. මේ ප්‍රශ්න 10ට අපි කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි මික්ස් කලර්ස් තියෙන ඇඳුම් වලට කැමැත්තක් දක්වනවාද? කැමති. එතකොට කෙනෙක් අපි ගැන
හිතට දැනෙන විදිහට කවදා හරි දවසක වර්ණනාවක් කරලා තියෙනවා. එහෙම කරලා තියෙනවා නම් ඒ මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. වර්ණනා නම් කරලා තියෙනවා ගොඩාක් අය. මට මතකයි පාසලේ මගේ යාළුවෙක් කාලේ අපි හිතන්නේ අපේ බියුටි එකක් ගැන ඒ දවස්වල ග්‍රවුන්ඩ් එකේ හිටියේ. ඉතින් මට මතකයි බියුටි ක්වීන් කන්ටෙස්ට් එකක කවුරුද්දක යනකොට මට ඇවිල්ලා කිව්වා ඔයා හිටියනම් ඔයා වගේ කෙනෙක් හිටියේ ඔයා හිටියනම් ඔයාගේ හිනාවමයි තියෙන්නේ කියලා. ඒක තමයි මට පුංචි කාලේදී දැනෙච්ච දේ. එතකොට තමයි දැනුනේ එහෙම එකක් තියෙනවද කියන එක. හරි. රෝස පාට කැමැත්තක් දක්වනවද? රෝස පාට මම කැමතියි. එතකොට අපි කාලෙන් කාලෙට හෙයාර් ස්ටයිල්ස් මාරු කරන කෙනෙක්ද? අවස්ථාවේ හැටියට එහෙම ලොකුවට මාරු කිරීමක් වෙන්නේ නැහැ. මම ගොඩාක්ම කැමති මගේ නැචරල් බියුටි එක තියාගෙන මගේ මුල ඒ කියන්නේ ගොඩක් වෙනස් කරන්න මම කැමති නැහැ. මට අනන්‍ය මූණේ හැඩයට තියෙන ඒ ගැළපෙන කුණ්ඩේ තමයි මම දාන්නේ. හැංගින් ඉයරින්ග්ස් වලට කැමැත්තක් තියනවද? තියෙනවා. කාලෙන් කාලට වෙනස් වෙනවා. හිතනහම හැංගින් නැති ටැට්ස් වගේ ඒවා භාවිත කරනවා. ඉතින් එහෙම තමයි. අවස්ථාවක්. You may be just a little bit divani, thodi si crazy, but baby you're the one. එතකොට දැන් අපි දැකලා තියෙන අපි ගොඩක් කලකට සාරිය අඳිනවා. සාරි ගත්තම වැඩියෙන්ම කැමති ඉන්දියන් විදියට අඳින්නද නැත්නම් කැන්ඩියන් විදියට අඳින්නද? දෙකටම කැමති. ඒකත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. කැන්ඩියන් එකක් බොහොම අපි ඔෆිෂියල් උත්සවයකට වගේ අඳිනවා. එහෙම නැත්නම් සාරි එක තමයි වඩාත්ම ඇඳෙන්නේ. එතකොට අපි හිතන විදියට අපිට වැඩිපුරම ගැළපෙන ඇඳුම මොකක්ද? මට හිතෙනවා ඔසරිය කියලා සාරියක් ගැළපෙනවා. ඉතින් විශේෂයෙන්ම උත්සව අවස්ථාවලදී ඔසරිය සාරිය තමයි මම ගොඩක්ම අඳින්නේ. හරි. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මමක් විදිහට දුවත් එක ගමනක් බිමනක් යනකොට අඳින පළඳින විදිය ගැන සැලකිලිමත් වෙනවා. අනිවාර්යයෙන්ම. කොහොමත් මම දුවත් එක්ක යන ගමන් වලදී සාරිය අඳින්න තමයි උත්සාහ කරන්නේ. සරල ගමන් බිමන් වලදී ට්‍රවුසර් එකක් අඳිනවා, ෂල්වාස් අඳිනවා. ඒ විදිහට තමයි සැලකිලිමත් වෙනවා අනිවාර්යයෙන්ම දුව ඉන්න නිසා. දැන් ඉයරින්ග්ස් බැන්ගල්ස් වලට මම හිතන්නේ ගර්ල්ස්ලා ගොඩක් කැමති. අන්කිගේ කලෙක්ෂන් එකේ වැඩිපුරම තියෙන ඉයරින්ග්ස්ද බැන්ගල්ස්? දෙකම තියෙනවා. ඉයරින්ග්ස් වැඩි මම හිතන්නේ බැන්ගල්ස්ුත් තියෙනවා. වැඩියෙන්ම තියෙන්නේ ගොඩක් පබළු වගේ පබළු අල්ලපු බැන්ගල්ස් උයි ඉයරින්ග්ස්. හරි මගේ අවසාන ප්‍රශ්නය තමයි ඇඳුම් පැළඳුම් තෝරනකොට අනිත් අය හිතන විදිය සහ අනිත් අයට පේන විදිය ගැන සැලකිලිමත් වෙනවද? අනිත් අයට හිතන විදිහට වඩා මට ලස්සනයි කියලා හිතන විදිහ මම සැලකිලිමත් වෙනවා. තෝරා ගනිද්දී කියන්නේ පාට ඇඟට ගැලපෙනවද කියන එක බලලා තමයි තෝරගන්නේ. හරි ඉතින් අපේ ප්‍රශ්න 10ට අපිට පිළිතුරු ලැබුණා. Style goes to fashion. Open Gangnam Style. Gangnam Style. Open Gangnam Style. Fashion makes trend. Candy is the trend. දැන් අපි කතා කරමු මේ දවස්වල ටෙලිනාට්‍යවලට සම්බන්ධ කරනවා නිවේදන කටයුතු වලට සම්බන්ධ කරනවා කියලා මම හිතන්නේ තරමක් කාර්යබහුලයි නේද? ඔව්. කොහොමද මේ හැම ටෙලිනාට්‍යයකම එකිනෙකට වෙනස් චරිත ඔබට ලැබිලා තියෙන්නේ? ඔව්. ඔව් විශේෂයෙන්ම කියන්න තියෙනවා ස්වර්ණවාහිනියේ තරුමලී කියන නාට්‍යයේ වෙනස්ම චරිතයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් හදාගෙන කරමින් යනවා මේ දවස්වල.
ගොඩක් වෙලාවට කතා කරන්නේ අම්මලාගේ බොහොම අම්මා කෙනෙක්ගේ අහිංසක චරිතවලට. ඉතින් මම බොහොම ආදරෙන් ඒවා කරනවා. මොකද මට හිතෙනවා මට සුදුසුත් කියලා මටත් DNA තියෙන නිසා. DNA එකගේ බොහෝ වෙලාවට ඒක පහසු වෙන්නේ මං හිතන්නේ ඒකත් එක්කම වෙන්න ඇති. මීනා කුමාරි ඇත්තටම ඉතාමත්ම සංසුන්ව තමන්ගේ මේ රංගන ශිෂ්ටය තුළ හිමින් හිමින් ආපු ගමනක් ගාක් දුරට ජනප්‍රියතාවට පත් වුණු රංගන ශිල්පිනියක්. අපේ ඊළඟ සෙග්මන්ට් එකට තමයි අපි දැන් ඇස්ති වෙන්නේ. මෙතන වෙන්නේ මොකද්ද කියලා අපි දන්නවනේ. ඔව්. ඔස්සරි තුනක් තියෙනවා. මේ ඔස්සරි තුනෙන් කිට අන්දම වැටියෙම ලස්සන මොකද්ද කියලා තෝරන්න තමයි අපි යන්නේ. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා ක්ලච් එකක් තෝරන්න. මෙතනින් ෂූස් තෝරන්න තියෙනවා. නෙක්ලස් එකක් තෝරන්න තියෙනවා. හරි. අපි එතනට ගිහිල්ලාම තෝරමු. මේ තුනෙන් මොකටද වැඩියෙන් හිතන්නේ? මට හිතෙන්නේ ෆැමිලි පාට එක. ෆැමිලි පාට. අද අදන්නේ ඇවිල්ලා මේ ෆැමිලි නිසාද? නැත්නම් සාමාන්‍ය ෆැමිලි පාට කැමති? ෆැමිලි පාටට කැමති. එතකොට මේ ඔස්සරියේ වර්ක් එකක් තියෙනවා, ස්ටෝන් දාලා තියෙනවා. මේ විදිහේ වර්ක් එකකට කැමතිද සාමාන්‍යයෙන්? ඔව් කැමති. මේක දැන් මේ අනුව බැලුවාම උත්සවයකට වගේ අදින්න පුළුවන්. ලස්සනයි ස්ටෝන්ස් එක එලියක් තියෙනවා. සමහරවිට අපි දකින ඔස්සරිය අඳිනකොට අර බෝරිච්චි අත තමයි වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ. අකිටකම කැමැත්තක් තියනවාද ස්ලීව් එක ගැන? ඔව් ට්‍රැඩිෂනල් විදිහට අපි හිතනවා නම් ස්ලීව් එක මට හිතෙනවා බෝරුචි ටච් එකක් තිබ්බනම් හොඳයි කියලා. හරි. ඉතින් අපි සිලෙක්ට් කරන්නේ මේ ඔරෙන්ජ් කලර් ඔස්සරිය. You may be just a little bit divani, thodi si crazy, but baby you're the one. මීනා කුමාරි මාත් එක්ක රංගපාලා තියෙනවා. ඒ මගේ හොඳ මිතුරියක්. අපි දෙන්න එකට රංගපාපු ටෙලිනාට්‍ය කීපයක්ම තිබුණා. මීනාත් ගොඩක් වෙලාට විලාසිතා කරන්න කැමති කෙනෙක්. එයත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල හැදෙන ටෙලිනාට්‍ය ගැන මොනවද අදහසක් තියෙන්නේ? එහෙමයි පිටපත් වලට අනුව බැලුවොත් ගුණාත්මක පිටපත් ලැබෙනවා. නමුත් සමහර ගැටලු තියෙනවා. ඉතින් පිටපත් හරහා එන මම සමහර ඒවා හදාගෙන ඩයලොග්ස් ගොඩක් වෙලාවට මම හදාගෙන කරන අවස්ථා තියෙනවා. අධ්‍යක්ෂකවරයා එක කතා බහක් කරලා මොකද කාලීනව අපිට ඒක කරන්නට වෙලා තියෙනවා. පිටපත් බොහොම සතුටුයි හොඳ ගුණාත්මක බවින් යුත් පිටපත් ලැබෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට අද පරපුර ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? මට හිතෙනවා අද පරපුර ගොඩාක් දක්ෂයි කියලා. ඇත්තටම දක්ෂකම තියෙනවා. එකම දේ හිතන්නට ඕන මේක බොහොම ගෞරවනීය තැනක්. ඒක අමතක කරන්න නැතුව බොහොම පුහුණු වීම ඇතුව වටපිටාව බොහොම අධ්‍යයනය කරමින් යන්න ඕන ගමනක් තියෙන නිසා මම හිතන්නේ ඒ පැත්ත ගැන අවධානය යොමු කරමින් ප්‍රවීණින්ට මම හිතනවා ඒ ගරුත්වය ඇතුව ගමනක් යන්නට ගියොත් මම හිතන්නේ සාර්ථක ජීවිතයකට සාර්ථක ගමනක් යන්නට පුළුවන් කියලා. එදා වගේම තාමත් ලස්සන ඒ වගේම අති විශිෂ්ට රංගනයක යෙදෙන මම ගොඩාක් කැමති කෙනෙක් තමයි මීනා කුමාරි. ඉතින් ඒ රංගපෑම බලද්දිත් මට ගොඩාක් ආස හිතෙනවා. ඉතින් දිගු ගමනක් යන්න මම ගොඩාක් ප්‍රාර්ථනා කරනවා. Style goes to fashion. Open Gangnam Style. Gangnam Style. Open Gangnam Style. Fashion makes trend. Candy is the trend. You may be just a little bit divani, thodi si crazy, but baby you're the one. හරි. ඉතින් අපි සිලෙක්ට් කරේ orange and gold mix සාරි එකක්. ඉතින් මේ සාරි එකට මේ ඔසරියට අපි මැච් වෙන ක්ලච් එකක් තෝරන්න ඕනේ මෙතන. මොකද අපි ඉතින් වඩාත්ම ගැලපෙන්නේ. මට හිතෙනවා මේක. සාමාන්‍ය gold purses clutches එම අපි කියනවා. සාමාන්‍ය කියන්නේ
ඕනෑම කෙනෙක් උත්සව අවස්ථාවකදී ක්ලචර්ස් විතරද භාවිත කරන්නේ නැත්නම් normal handbag එකක් භාවිත කරනවද? handbags උත්සව අවස්ථාවල ගොඩක් අඩුයි. මේ මගේ එකක් භාවිත වෙනවා. ඔව්. තමයි භාවිත කරන්නේ. හරි. ඉතින් අපි තෝරගත්තේ gold පොඩි clutch එක. රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින් ඔබ නියැලීලා සිටියේ වෙනත් ක්ෂේත්‍රයක. අපි කැමති ඒ ගැන දැනගන්න. ක්ෂේත්‍රය කියන්නේ මගේ පළවෙනි රැකියාව ගුවන් හමුදාව. මට ලැබිච්ච අත්දැකීම, ඒ පුහුණු වීම මම හිතනවා මගේ ජීවිත කාලය පුරාවටම තියෙනවා. ඒක රැඳිලා තියෙනවා. මේ කලා කටයුතු වලටද සාමාන්‍ය ජීවිතයේ දිනදා අපි මුහුණ දෙන අභියෝග හැම දෙයකටම මම හිතන්නේ ඒ පුහුණු වීම ලොකු විශාල ශක්තියක්. ඇයි මේ ක්ෂේත්‍රය අතහැරලා රංගන ක්ෂේත්‍ර වැනි ක්ෂේත්‍රයක් තෝරගන්නේ? පුංචි කාලේ ඉඳලම ගායනයට, නර්තනයට දක්ෂකමක් තිබුණා. පාසලේදීත් සම්මාන ලැබුවා. ඉතින් කලා උළෙලදී නැතුවම බැරි කෙනෙක් හැටියට පත් වෙලා හිටියා. ඉතින් ඒකට බොහොම ආදරේ. මේ කලාව ඇත්තටම කලාව කියන්නේ ඇත්තටම මේ මුළු පවුලම තිබිච්ච දෙයක්. ඉතින් අහම්බෙන් වගේ මම කෙඩෙත් කෙනෙක් හැටියට පාසලේ නිලයක් දරපු කෙනෙක් හැටියට ආසාවක් ඇති වුණා ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න. එතෙන්දී අවුරුදු 5ක කාලයකින් හිතුණා. ඉතින් ඒ අතරතුරේදී මම සම්බන්ධ වුණා වේදිකාවට සුගතපාල සිල්වා මහත්මයාගේ සාන්තුරු සෙබලානු නාට්‍යයට. ඊට කලින් යවුණු සම්මාන නාට්‍ය උළෙලවල් වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ ආසාව නිසාම කාලයක් හිටියට පස්සේ හිතුණා සුදුසු වෙන්නේ මෙතන නෙමෙයි කියන එක. ඒ නිසා තීරණය කරා අයින් වෙලා බලනවා කියලා. හැබැයි මම හිතන්නේ ඒ එක්කම මට මේ කලාවට සම්බන්ධ වෙන්න මුල්ම අඩිතාලම වැටුණා 1996 ආරියරත්න මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්මයාගේ තුන්දිය නාට්‍යය. ඉතින් එදා ඉඳන් අද දක්වාම ඉතින් දීර්ඝ ගමනක් ආවා. ඒක මතක් කරන්න ඕනේ පරාක්‍රම නිර්යාලයන්, වසන්ත උබේසේකර චිත්‍රපට පැත්තෙන්. ඉතින් ඒ වගේ දැවැන්තීන් ධර්මසිරි බණ්ඩාරනායක වැනි වේදිකාවෙන්. ඉතින් ඒ පුහුණු වීම මම හිතනවා ගොඩාක්ම වටිනවා. ඒක මේ ජීවිතේ මේ අධ්‍යයනයක් ඇත්තටම අපි විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉගෙන ගන්නවා වාගේම ඒ පුහුණු වීම ඔවුන්ගෙන් ලැබපු අත්දැකීම විශාලයි. You may be just a little bit divani, thodi si crazy, but baby you're the one. හරි, ඊළඟට අපිට තියෙන්නේ මෙතනින් ෂූස් දෙකක් තෝරන්න. සිලෙක්ට් කරපු සාජිකට මැච් වෙලා. බලන්න දෙයක් නැහැ. මේක තමයි මැච් වෙන්නේ මට හිතෙන්නේ. සාමාන්‍යයෙන් අපි හීල්ස් ගැන සැලකිලිමත් වෙනවද? මොකද සමහර අය ගොඩාක් උස හීල්ස් වලට කැමති, සමහර අය කොට ඒවට කැමති. මම ගොඩාක් උසට හීල් එක දාන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට අඳිනවා. මොකද පහසුවෙන් යන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ ස්ටෝන්ස් තියෙන මේක හොඳයි. මේ ඩල් ගෝල්ඩ් එකක් තියෙන්නේ. මම හිතන්නේ සාරියකෙත් ඩල් ගෝල්ඩ් එකක් යන්නේ නේද? ස්ටෝන්ස් තමයි එළියට එන්නේ. හරි, එහෙනම් අපි සිලෙක්ට් කරන්නේ මේ gold pair එක. Style goes to fashion. Oppan Gangnam Style. Gangnam Style. Oppan Gangnam Style. Fashion makes trend. Candy is the trend.
කවුරුවත් මේ රංගන ශිෂ්ටයට පිවිසෙනවා. අකමැත්තක් නැහැ. මොකද නමුත් ඇයගේ කැමැත්ත නම් තවම නැහැ කියලා මට හිතෙන්නේ. ඇය අධ්‍යාපන කටයුතු වලට බොහොම උනන්දු වෙන්නේ. මම හිතනවා මූලිකවම එතනින් අධ්‍යාපනය ලබන්නට ඕනේ. මුලින්ම රංගන ශිල්පිනියක් වෙනවා නම් හෝ අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒ බුද්ධිය තිබුණොත් තමයි ඉදිරිය ගමනක් යන්නට පුළුවන් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මීනා කුමාරි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මම හිතන්නේ චරිත කීපයකින්ම මිනිසුන්ගේ හදවත් හොඳින් වැළඳගත්තා. මගේත් හිතවතියක්. හරි. අතන නෙක්ලසස් තුනක් තියෙනවා. දැන් අපිට තියෙනවා මේ නෙක්ලසස් තුනෙන් එකක් හරියට මැච් කරන්න. මම මෙතන කෙනෙක්ව වලින් සිලෙක්ට් කරන්න කියලා. මෙතන නම් මැච් වෙන එකක් නැහැ වගේ. ඒ හින්දා මට හිතෙනවා ස්ටෝන්ස් වලින් පොඩි ඉයරින් එකක් දැම්මනම් ටන්ස් දෙකක් වගේ නේද? මම හිතන්නේ සාරි පොටේ තියෙන නිසා, වර්ක් එක තියෙන නිසා. තනේ නෙක්ලස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතනවා. හරි. එහෙනම් අපි බලමු දැන් මේ ඔසරියට ෂූස් එකයි, ක්ලච් එකයි කොස්ට්‍රක්ට් එක මැච් කරනවා කියලා. සිලෙක්ෂන් එක මොකද හිතන්නේ? ලස්සනයි. මැච් වෙනවා. මම හිතන්නේ ඔරෙන්ජ් කලර් ගොඩක් මැච් වෙනවා අක්කිගේ ස්කින් ටෝන් එකත් එක්ක නේද? ඉතින් මේ ක්ලච් එකයි ෂූස් එක හොඳට ගැලපෙනවා කියලා මම හිතනවා. මීනා කුමාරි කියන්නේ මම පාසල් යන කාලේ ඉඳන් ආසාවෙන් නරඹපු ෆිල්ම් නාට්‍ය වලින් නිලියක් මම ගොඩක් කැමති නිලියක්. හරි. ඉතින් අපි දන්නවා දැන් ඇක්ට්‍රස් කෙනෙකු නම කී සාමාන්‍යයෙන් ලස්සනට අඳින්න පළදින්න ඕනේ. බියුටි කල්චර් කියන දේ ගොඩක් වැදගත් වෙන ඇක්ටර් කෙනෙක්. අකී හිතන්නේ ඒ ගැන සැලකිලිමත් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. මම හිතන්නේ වැඩිපුරම තමන්ගේ හිත ලස්සන කරගන්නට ඕනේ. තමන්ගේ හිතින් කාටවත් කියන්නේ ඔය අපි බුදුදහමේ හැටියට දකින වෛරය, ක්‍රෝධය, තණ්හාව, තෘෂ්ණාව කියන ඒ දේවල් වලින් බැහැරව බොහොම සරලව මිනිසුන්ට බොහොම ආදරෙන් ඒ වුන් දිහා බලන්නට පුළුවන් හැකියාව තියෙන පුද්ගලයා මනසින් දියුණු වෙනවා. එතකොට මම හිතන්නේ ඉබේම මුහුණේ ඉරියව් වෙනස් වෙනවා. මම ඒක විශ්වාස කරනවා. ඉතින් බොහොම සතුටින් ඒ සිත තිබුණොත් මම හිතන්නේ හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්. ඊට පස්ව තමයි අපි අපේ ඒ රූපලාවන්‍ය කටයුතු වලට ගන්නා මේ මේකප්ස් කියන දේවල් හරි ඒවා එකතු වුණාම තව තවත් ලස්සන වෙනවා කියලායි මට හිතෙන්නේ. ගොඩක් ස්තුතියි අදත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී කරන බලාපොරොත්තු වෙන හැම වැඩ කටයුත්තක් සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. මේ තමයි ගිය සතියේ අපි අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු දුන් ජයග්‍රාහකයා. සමුගන්න කලින් ආපහු සැරයක් අද දවසේ ප්‍රශ්න මතක් කරගන්න. අපේ වැඩසටහනට අද සම්බන්ධ වෙන්නේ කවුද කියලා තමයි අපි අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර SMS මගෙන් හැකියතරම් ඔබට එවන්න අවස්ථාව තියෙනවා. KDY කියලා ටයිප් කරලා හිතනක් තියලා නිවැරදි පිළිතුර සටහන් කරලා 9922 කියන SMS නම්බරයකට SMS කරන්න. ඒ වගේම තමයි ඔබේ නිර්මාණ සියල්ලක්ම අපිට එවන්න ඒ නිර්මාණ එවන්න ලිපිනය තමයි ලංකාවේ ෆැෂන් එක කැන්ඩි අංක 43 නුවරපාර කඩවත. Diva